ආයිබෝන් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් බලන්නකෝ මේ පේනවද මෙතන ඉන්නේ කවුද මේ කියලා? මෙයා අඳුරනවා ඇති නේද මගේ යාළුවෝ හැමෝම? මෙයා මම දැන් සෑහෙන දවසක් ඉඳලා බලනවා පැලයක් ගන්න. මට පැලයක් හදාගන්න ඕනේ මේකේ. ඉතින් දවසින් දවස ගහ පරිපූර්ණ වෙනවා, ලස්සන වෙනවා, මල් හැදෙනවා. ඒක දැක්කම මට කට් කරන්න හිතුනේ නෑ. ඉතින් දැන් මම අවසානයේදී තීරණය කරා මේක කට් කරලා මගේ මේ පැල කලෙක්ෂන් එක වැඩි කරගන්න ඕනේ කියලා. එතන මම කල්පනා කරා මේ ගහ කට් කරලා පැල ගන්න ඕනේ කියලා. බලන්නකෝ. කොළ කීයද මල් කීයද? මල් තියෙනවා යාළුවනේ 7ක්. 7ක් තියෙනවා බලන්නකො ලස්සන. මේක එකින් එක මල් මේ යට මලේ විදිහ, ඊළඟ මලේ විදිහ, ඊළඟට ඇවිත් තියෙන මලේ විදිහ, ඊළඟට ඇවිත් තියෙන මලේ විදිහ, මේක මුලින්ම ආපු මල. ඉතින් මේ විදිහට දැන් ඊට පස්සේ ආපු ආසන්න මල් දෙක තමයි මේ තියෙන්නේ. පිපෙනකොට සුදු පාට වෙලා ආයේ දෙපැත්ත බයි කලර් වෙලා ඊට පස්සේ මැද ටික රෝස පාට වෙලා ලස්සන වෙන මලක් මේක. මල් ගොඩාක් තියෙනවා. ගෙදරක ඉතින් හදාගන්න ආස කරන කෙනෙකුට නම් මේක හුඟක් වටිනවා. ඉතින් මම කට් කරන්න කලින් මේක කල්පනා කළේ සේල් කරනවා නම් මේක මම දෙනවා රුපියල් 4000කට. හැබැයි টොප් කට් එක මම සීසන් කරලා টොප් කට් එක දෙනවා රුපියල් 3500කට. ඉතින් ගන්න කැමති යාළුවෙක් එහෙම ඉන්නවා නම් ඉතින් මගේ WhatsApp එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් තියන්න. මම කියන්නේ මේක ගන්න කැමති කෙනෙකුට අරගන්න කෙනෙකුට ඉතාමත්ම හොඳින් හදාගෙන ලස්සනට පැල ටිකක් බෝ කරගන්න පුළුවන්. ඉතින් මම මේක කට් කරන්න කට් මුල් ඇවිත් තියෙන්නේ. මම බලන්නකෝ ගහේ විදිය කට් මුල් බේරිලා තියෙන්නේ. කට් දෙකක් විතර දාන්නත් පුළුවන්. ඉතින් ගන්න ආස කෙනෙක් ඉන්නවනම් මේ විදිහටම පැලේ ගන්න ආස කෙනෙක් ඉන්නවනම් මට පුළුවන් මේක පොට් එක පිටින් එවන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මම මේක කට් කරනවා. টොප් කට් එක සීසන් කරලා තමයි ඉතින් යාළුවෙකුට දෙන්න වෙන්නේ. දෙනවා නම් ඉතින් ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දෙන්න. නැත්නම් කෝල් එකක් දෙන්න. පේනවා නේද ඔයාලට මේක ඉතාමත්ම නිරෝගී පැලයක්. මගේ නෙට් හවුස් එකේ උදේ හවස ලස්සනට දකින්න පැලයක් මේක. ඒ වගේ පැල කීපයක් තියෙනවා මම ආස කරන. ඉතින් මගේ යාළුවෝ කවුරු හරි මේක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් තියන්න. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්න. සුබ සන්ධ්‍යාවක් ඔයාලට.